ඔයාලගේ අත මෙහෙම ඉස්සරහට උස්සද්දී පැත්තට උස්සද්දී එහෙම නැත්නම් පස්සට කරනකොට මේ ෂෝල්ඩර් එකෙන් වේදනාවක් එනවා. මේක frozen shoulder කියන කන්ඩිෂන් එක වෙන්න පුළුවන්. මේ කන්ඩිෂන් එකේ අවධි 3ක් තියෙනවා. ඒකේ පළවෙනි එක වෙන්නේ freezing stage එක. ඉතින් මේ ස්ටේජ් එකේදී ඔයාගේ shoulder joint එකේ movements ටික එන්න ලිමිට් වෙනවා. මේක තමයි තියෙන painfulම stage එක. ඊළඟ stage එක තමයි frozen stage එක කියලා කියන්නේ. ඉතින් මේ stage එකේදී ඔයාගේ වේදනාව අඩු වෙනවා. හැබැයි limitation එක වැඩි වෙනවා. ඉතින් කැක්කුමක් නැතුවම ඔයාගේ එදිනෙදා වැඩ කටයුතු බ්‍රා ස්ට්‍රැප් එකක් දාගන්න එක, ඔළුව පීර ගන්න එක, සමහර දේවල් වලට අත උස්ස ගන්න එක, මේ වගේ දේවල් නොදැනීම එන්න ලිමිට් වෙන එක තමයි මේ ස්ටේජ් එකේදී වෙන්නේ. අන්තිම අවධිය තමයි towing stage එක. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ shoulder joint එකේ stiffness එක හිමින් අඩු වෙලා movements ටික improve වෙන්න පටන් ගන්න එක. මේක තමයි recovery pace එක වෙන්නේ. ඔයාලටත් මේ frozen shoulder කියන condition එක තියෙනවා නම් physiotherapist කෙනෙක් හම්බෙලා ඔයා ඉන්න අවධිය මොකක්ද, මොනවද කරන්න ඕනේ, මොනවද කරන්න හොඳ නැත්තේ කියන එක පිළිබඳ හරි අවබෝධයක් අරගෙන මේ condition එක වැඩි කරගන්න නැතුව ඉක්මනටම ගොඩ දාගන්න විදිය ඉගෙන ගන්න පුළුවන්. frozen shoulder වලට ඔයාව freeze කරන්න දෙන්නේ නැතුව call the physio and feel the difference.